ගුඩ් මෝනින් මචං. ඔන්න අද උදේම රත්මලාන ඉඳන් ගාල්ලට යන්න තමයි හදන්නේ. මචං මේ දවස්වල ටුවරිසම් සීසන් එක නිසා මට ගාල්ලේ පැතුම් මල්ලි තමයි මේකට උදව් කරන්නේ. ඉතින් පැතුම් මල්ලි මට කිව්වා ගාල්ලේ මේ දවස්වල හයස් වගේක් තියෙනවා. ඉතින් ඔයා ගාල්ලට එන්න පුළුවන් නම් ඔයාට ගාල්ලෙන් කොළඹට හයස් කටුනායකට ඒ වගේ හයස් දෙන්න පුළුවන් කියලා. ඉතින් පැතුම් මල්ලි කියන්නේ ගාල්ලේ ටුවරිසම් වලින් මැච් එකක් ගහන කොල්ලෙක්. ඉතින් එළ කොල්ලෙක් යාගේ ලොකු රෙස්ටෝරන්ට් එකක් තියෙනවා මෙහි. එයාලට එන හයස් තමයි මට දෙන්නේ මචං. ඉතින් අද මම උදේ පාන්දර 6ට විතර ආවා. මට සාමාන්‍යයෙන් හයිවේ දැම්මොත් පැයකමාරක් වගේ තමයි ගාල්ලට පෙන්නන්න යන්න. එතකොට මචං පැයකමාරට කිලෝමීටර් 120ක් වගේ තියෙනවා. ඒක මම ඉතින් MT තමයි යන්නේ. ඉතින් රත්මලානේ ඉඳන් MT ගාල්ලට යනවා කියන්නේ මහ ලොකු වියදමක් නෙවෙයි. හයිවේ දැම්මොත් උපරිම රුපියල් 1500 අඩුවෙන් මගේ වාහනේ තෙල් කරනවා 28ක් 30ක් අතර කරනවා හයිවේ දැම්මොත්. AC දාන්න නැතුව ගියොත්. ඉතින් මට ඒ ගානට ගිහිල්ලා ගාල්ලෙන් ටුවර් එකක් අරන් එන එක මට ගොඩක් ලාභයි. කොළඹ කට්ටක් කනවට වඩා. ඉතින් මචං මම යන ගමන් මෙතන සර්විස් ඒරියා එක තියෙනවා මචං වැලිපැන්නේ. ඒ වැලිපැන්නේ සර්විස් ඒරියා එකට ගිහිල්ලා නැති හින්දා මම තීරණය කරා මෙතනින් ඇතුළට දාලා කොයි වගේද කියලා පොඩ්ඩක් බලන්න. ඉතින් මචං අපි ගිහිල්ලා බලමු ඇතුළට. ඉතින් මචං ඔතනින් මගේ කාර් එක පාක් කරා. දැන් අපි එහා පැත්තේ වොෂ්රූම් වගේක් තියෙනවා. ඒ පැත්තට පොඩ්ඩක් තව ඔයාලට කෑම කන්න ඕන නම් තෙල් ගහ ගන්න ඕන නම් සර්විස් ඒරියාවකින් ඒක කොටික් කරගන්න පුළුවන්. ඉතින් මචං මෙතන කෙරවලටම ගිහපුවම ඔයාලට වොෂ්රූම් යන්න පුළුවන් මේ පැත්තේ. එතකොට කෑම කඩවල එහෙම තියෙන එහා පැත්තේ. ඉතින් මචං මම දැන් ගහල්ලට ඇවිල්ලා ඉන්නේ. දැන් මචං කෑම එක කන්න කියලා තමයි හදන්නේ දෙයට ගෙනාවා. ඉතින් මම ගෙදරින් හොයාගෙන ආවේ මචං කෑම එකක් අද උදේට. මාළු දෙයක් නැහැ. ඉතින් චිකන් හදලා පරිප්පුවක් ගාලා කහපත්තයක් හදාගත්තා. අපි ඉතින් කෑම කාලා ෂේප් එකේ ඊළඟට යමු ගෙස්ලාව ටික ගන්න. මම මචං අද මාත් එක්ක දෙන්නේ කොළඹට යනවා. එතනින් එක්කෙනෙක් ජෝන් අනිත් එක්කෙනා ජේසන්. ඊට මචං මේ දෙන්න රටවල් දෙක දෙන්නේ. ඒ කියන්නේ එක්කෙනෙක් ඉතින් මචං මෙතනින් එක්කෙනෙක් ලන්ඩන් අනිත් එක්කෙනා ජර්මනිය. මේ දෙන්න මෙහාට අවිල්ලා තමයි හම්බෙලා තියෙන්නේ ඉස්සල්ලාම. ඉතින් මේ දෙන්න කතා බහ කරගෙන දැන් දෙන්නත් එක්කම මචං කොළඹට යන්න තමයි හදන්නේ. ඉතින් මචං මෙතනින් අපි වැලිගම එන්ට්‍රන්ස් එකෙන් ටිකට් එක ගත්තා. එතකොට මචං කොළඹට අපිට වැටෙනවා මෙතනින් හයිවේ චාර්ජස් එක 650ක් වගේ වැටෙනවා. අතුරුගිරියෙන් වගේ දැම්මොත්. ඉතින් මචං ජෝනුයි ජේසනුයි කියන්නේ අද හම්බුන යාළුවෝ දෙන්නෙක් ඉඳලා ඒ දෙන්න ඉතින් ගොඩක් දේවල් කතා කර කර ගියා. ඉතින් එක්කෙනෙක් කියනවා ජර්මනියේ සංස්කෘතිය ගැන, අනිත් එක්කෙනා කියනවා ලන්ඩන් වල තියෙන විදිය. එතකොට යාළුවගේ කෑම බීම ඒවත් එක්ක ඉතින් මෙහෙත් කම්පෙයාර් කරනවා. ඉතින් එක්කෙනෙක් කියනවා යාට මෙහි රයිස් ඇන්ඩ් කරි හොඳයි කියලා. අනිත් එක්කෙනා කියනවා අපෝ ඒව නම් කන්න බෑ වැඩි. මම නම් ෆ්‍රයිඩ් රයිස් විතරයි කන්නේ මේ කියන එක. එහෙම කියලා අනිත් එක්කෙනා කියනවා. ඉතින් මචං ඔන්න අපි අතුරුගිරියෙන් එක්සිට් කරලා කොළඹ පැත්තට හිමීට ආවා. ඉතින් මචං අතුරුගිරියට ගාල්ලේ ඉඳන් එන වෙලාවට වඩා වෙලාවක් අපිට ගියා අතුරුගිරියේ ඉඳන් කොළඹට එන්න. මොකද ඒ තරම් ට්‍රැෆික් එක. ඒ අතින් හයිවේ එකේ හයර් එකක් යනවා කියන එක ගොඩක්ම ලාභයි. වාහනයටත් හොඳයි. අපිටත් එකට හරිම ලේසි. දුර ගමනක් ගියාට දැනෙන්නේවත් නැහැ ඉතින්. අපි දැන් යන්නේ මචං මේ පැත්තෙන් WTC එක තියෙනවා වම් පැත්තේ WTC එකට හැරෙන්න නැතුව කෙලින්ම ගියාම තියෙනවා මචං කැනල් රෝඩ් කියලා රෝඩ් එක. අනේ රෝඩ් එකට තමයි යන්නේ අපි. එතකොට මචං මෙතන 156 කිලෝමීටර් තිබ්බා මට මේ ට්‍රිප් එක එන්ඩ් කරපුවාම. එතකොට මචං 156ට මට ගියපු කස්ටමර් ඩොලර්ස් 60ක් දුන්නා. එතකොට මචං ඒ ඩොලර්ස් 60 අපි මණි එක්ස්චේන්ජ් එකට ගිහලා චේන්ජ් කරගන්න පුළුවන්. ඒකින්ද බයි නැතුව ඩොලර්ස් ගන්න. එතකොට සාමාන්‍යයෙන් ඩොලර් මට 50 කොලයයි 10 කොලයයි දුන්නේ. දෙකම 305 ගානේ මම මාරු කරා. එතකොට මචං මට කිලෝමීටර් 156ට රුපියල් 10000කට ආසන්න ගණක් මට ලැබුණා මේ හරියෙන්. ඉතින් මචං මේ වගේ තවත් වීඩියෝ එකකින් ඉස්සරහට හම්බෙමු. මේ වගේ ඉස්සරහට වීඩියෝ බලන්න, මගේ Facebook එක follow කරන්න, YouTube එකත් ඒ වගේම subscribe කරන්න, TikTok එක follow කරන්න. Thank you.